හෙලෝ ළමයි අද යන්නේ අපි පාහිල් අපි යනා පාහිල්වල කෑම කරයක් තියෙනවා සිංහල ලංකාවේ ඒ වගේම ෆෝන් කඩයක් තියෙනවා තව එක කඩ තියෙනවා අපි ඒව බලන්න තමයි යන්නේ මේ බලන්න බිල්ඩින් ඒ වගේම මතක ඇතුව මගේ channel එක subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න අලුත් වීඩියෝ එකක් දාපුවම බලන්න ලස්සන බිල්ඩින් තියෙනවා මේ තමයි පාර්ට්මන්ට් අපේ ලංකාවේ ඉන්දියාවේ බංග්ලාදේශයේ වැඩ කරන කට්ටිය පාර්ට්මන්ට් වල තමයි ඉන්නේ ගොඩක් ඉදි වැඩ කරන කට්ටිය ෂොප් ටැක්සි ඩ්‍රයිවර්ස් ලා වැඩ කරන කට්ටිය කෙනෙක් වාහනය හොදනවා මේ බලන්න පූසා මේ තමයි කුවේට් එකේ වතුර බෝරු මේ තියෙන්නේ ගොඩක් තැන්වල ඒ වතුර බොන්න තැන් ගහලා තිනවා සල්ලි මුකුත් ඕනේ පාරින් කට්ටියට ඉතින් වතුර බොන්න පුළුවන්. ආ පිච්චේමක් තියෙනවා පාරේ. තිබ්බොත් මම ඔයාලට පෙන්නන්න. ඉන්නවා මේ බලන්න. මෙන්න මෙතන ග්‍රවුන්ඩ් එක වගේ තමයි තියෙන්නේ. වාහන නවත්තලා තියෙනවා පොඩ. ඔයාලට මම පෙන්නන්න. පොඩ්ඩක් ගැස්සෙනවා ඉතින් මේ ඉතින් ඔය ඇපාර්ට්මන්ට් වල තමයි ඩ්‍රයිවර්ස්ලා එහෙම ඉන්නේ ඉතින් පොඩ කට්ටිය වහන්න ඉඳ තියෙන නවත්තලා තියෙන්නේ වහන්නකො ඔක්කොම බෙන්ස් ඉස්කවා ගයිස් මංවාරට ළඟටකින් එක වීඩියෝ එකක් දාන්න මේ බලන්න ආස හිතෙනවනේ ගයිස් මේ තියෙන්නේ පල්ලිය බලන්නකො නිකන් ලංකාව වගේ තියෙන පොඩ්ඩක් නේ මේ තමයි ටැක්සි කුවේට් වල KDH වල වඩු තමයි ඉතින් අදින්නේ ලක්ෂ 15ක් විතර තමයි KDH එකක් වෙන්නේ කුවේට් වල බස් නම් ඕවා නෙමෙයි හැබැයි මම බස් වීඩියෝ එකක් දාන්නම් ඔය සාමාන්‍ය කට්ටිය එහාට මෙහාට ගෙනියන්න තියෙන්නේ පාරේ දුර බස් ඔය තියෙන කුවේට් ටැක්සි ඉතින් ගස් වලට වෙනම වියදම් කරනවා. මොන දෙයක් තියෙනවා
ඊළඟට අපි යමු එක තමයි කෑම කඩේ. මම ඔයාලට පෙන්නන්න ඇතුළට ගිහලා පෙන්නන්න ගියොත් දැන් වීඩියෝ එක දිග වැඩි වෙනවා. ඊළඟට අපි යමු ෆෝන් කඩේ. මෙන්න මෙතන අපි ආපු තැන. එතනත් එක්ක මෙන්න කෙලින් මෙන්න මෙහෙම යන්න ඕනේ. ඉස්සරහ පැත්ත මෙහෙම තියෙන ඔක්කොම ෂොප්. සිංහ මොබයිල් ෂොප් එක තමයි ලංකාවේ කඩේ කරේ. ඉතින් අපි අමු තව එක බඩු තියනවා ගන්න. ටොෆි චොක්ලට් හැමදේම තියනවා. කැප් එකක් පිස් 500ක් තියෙනවා. මේවා නෑ අඳින්න බෑ. හොඳටදී ඩිනාර් 3යි 4යි. මේවා තමයි අඩුවටම තියෙන්නේ. සාප්පු වගේ සීන් එක. සෙරෙප්පු තියෙනවා ඩිනාර් එකයි. සපත්තු තියෙනවා ඩිනාර් 2ක් 3ක් වගේ දාන්නේ. टोपी का क्या कैप तीन हो गए कैप भारी ने मैंने तरह की बलों फोन शॉप पे मत तीन अंका विकटना मन दाना तारे मी अरगता मा तीन सिंग मोबाइल ඉතින් හැමදේම තියෙනවා. එතන මොනවා හරි උක්කල අයිටම් එකක් තියෙනවා. ඔරලෝසු කඩක් තියෙනවා. ටිකක් සුපිරි ටිකක් තියෙනවා. ඔයාලා කියන්න බලන්න හොඳ කෝකද කියලා. ඩිනර් එකයි 960ක් විතර ලංකාවේ සල්ලි වලින්. සැලුන් එකක් තියෙන අඳුන්නයි ඉතින් මෙයා ඩිනර් එකයි හරියන්නේ නැහැ. ටී-ෂර්ට් पाहिल नगा तीन मेवा डिनर देखा हमारा जैसे चर होंदन ने का हमारा ना गाइस टी-शर्ट देखो गत्ता पत्ता देना डिनर එකට साइड बैग තියෙනවා
ගයිස් අපි ගත්තා කැප් එක. එතකොට ටීෂර්ට් දෙකක් ගත්තා. සන්ග්ලාස් දෙකක් ගත්තා. එතකොට මේ බෑග් එක ගත්තා, සයිඩ් බෑග් එක. එහෙනම් අපි දැන් ගෙදර යමු. දාගත්ත ලොකේෂන් එක වෙලා ගිහින් තියෙන්නේ ඔන්න අපි යනවා. ටික ගත්තා. මෙන්න මෙතන තියෙනවා ටැක්සි. ලංකා අයියලා ඉන්නවා. මම දන්නයි 3 දෙනෙක් විතර. කට්ටිය කතා කරන්න දැන් මේ ගමන්නේ. ළඟින් තියෙන කොහොම ලංකා කට්ටිය තමයි මෙතන දෙන්නේ. මදි ගන්න පෙරට තියෙන ටැක්සි ඇවිල්ලා තියෙනවට තියෙන කැමති කාලයක් අයි නේද? ටැක්සි එහෙනම් අපි යනවා. බ්ලොක් එකක් ටිකක් තියෙනවා. අස්සලට ගස්සේම මේන්ටේන් කරලා තියෙනවා. මේන් රෝඩ් එකේ ඉව කරන්නත් බෑ. දර ගහනවා. පැත්ත දෙකේ බස් යනවා. ඔයාලට මම පොඩි දෙයක් පෙන්නන්නම් මේ බලන්න. මේ කාර් රතු පාටයි සුදු පාටයි ස්ටිකර් ගහලා තින්නේ. බරවාම හැම එකම ගහලා තියෙනවා. මේ බලන්න රතු පාටයි සුදු පාටයි. හැම වාහනයකම ගහලා තියෙන්නේ බරවාහන. ගයිස් මේ තමයි ඩෙසර්ට් එක. එයා පැත්තෙන් තියෙන්නේ. මේ මේන් රෝඩ් එක. මේ ඩෙසර්ට්. මෙතනින් තමයි ඇතුළු වෙන්නේ. ඔටුවේම ඉන්න පොඩ්ඩ ඇතුළට යන්න ඕනේ. දැන් ඇතුළට යන්න බෑ මේ වාහනේ. ඔන්න එක වාහනයක් යනවා. එහෙම අවසර නැතුව ඇතුළට එන්න බෑ මේ හැටියෙම. ඔයාලට මම වෙන දවසක පේනවනේ දිර පුදුම වෙලා. වෙන දවසක මම ඩෙසර්ට් එක ඇතුළට ගිහලා ඔටුවේ ඉන්න වීඩියෝ එකක් මම ඔයාලට දාන්න. එහෙනම් guys අදට මම ගිහින් මතක තියාගන්න සබ්ස්ක්‍රයිබ් කරන්න, bell icon එක ක්ලික් කරන්න.